මෙයා සමානයි cos y cos x ඍණ y බව පෙන්වන්න. right. මම උත්සාහ කරනවා නම් කොහොමද මෙයාව මේ බවට පත් කරන්නේ කියන්න. කියන්නේ LHS පැත්තෙන් RHS පැත්ත ලබා ගන්න උත්සාහ කරනවා. LHS සමානයි cos x ධන sin y sin x ඍණ y. බලන්න වංගාත පැත්තේ ඉන්නේ sin x ඍණ y වුණා මෙහාට ඇද්දී ඒක cos x ඍණ y බවට පරිවර්තන වෙලා තියෙනවා. ඊට අමතරව x කියලා කෝණයක් මේ වම් අත පැත්තේ හිටියට දකුණු අත පැත්තේ x කියලා කෝණයක් නැහැ කියලාත් මට නිරීක්ෂණය. ඊට අමතරව මෙතන sin y මේ පැත්ත අපිට පේන්නේ ඉන්නේ cos y විදියට. LHS පැත්තේ දැනට මට ලියා ගන්න පුළුවන් මෙන්න මේ sin x ඍණ y අපි ප්‍රසාරණය cos x ධන sin y sin x ඍණ y और से sin x cos y ऋण cos x sin y. අපි වම් අත පැත්තෙන් නම් දකුණු අත පැත්තට යන්න උත්සාහ කරන්නේ. අපි sin x ඍණ y ප්‍රසාරණය. දැන් ඉතින් අපිට කරන්න සිද්ධ වෙන්නේ කොහොමද මේ වරහන් ඉවත් කරන එක. අපි වරහන් ඉවත් කරවලු cos x ධන ලියද්දි පොඩ පැටර්න් එකක් හදාගමු x y විදියට වගේ පොඩ ලස්සන කරලා ලියාගමු sin y sin x cos y කියලා එන්නේ නැහැ මම ඒක ලියන්න sin x sin y cos y ඍණ මෙතන ඒ කෝණ අනුපිළිවෙලටම ලියාගමු cos x sin y වතාවක් sin y කියන්නේ sin වර්ග y cos x sin වර්ග y. අපි පිටා පිළිවෙලට මෙන්න මේ වරහණ ඉවත් කරගත්තා. දැන් හිතලා බලන්න අපේ වම් දකුණු අත පැත්තේ cos y එක්කෙනෙක් හිටියට sin y එක්කෙනෙක් අපේ ගාව ඉන්නේ sin y නේ. මෙතනත් sin y ඉන්නවා. මෙතනත් sin y. ඊට අමතරව මට නිරීක්ෂණය කරනවා මෙන්න මෙතන පළමු පදයේ සහ මෙන්න මේ පදයේ cos x පදයක් පොදු සාධකයක්. මෙතනත් cos x ඉන්නවා. මෙතනත් cos x ඉන්නවා. අපි ඒ දෙන්නගේ cos x එක්කන එළියට ගමු. පළමු පදයෙන් සහ තුන්වෙනි පදයෙන් cos x මෙයාගෙනුයි මේ පදෙනුයි cos x පොදු සාධකය එළියට ගන්නවා. හේතුව එක ඍණ sin වර්ග y එක්කෙනෙක් හැදෙනවා. මට පුළුවන් මේක ලියන්න cos වර්ගයේ y විදියට. මට ඕනේ cos y මේකෙන් මම cos y හදාගන්න. එයා එමුයි sin x sin y cos y. දෙන්න. මේ බලන්න. එක ඍණ sin වර්ග y කියන්නේ අපි දන්නවා cos වර්ග. sin y cos y. බලන්න මොකද අපි කරේ? sin x ඍණ y ප්‍රසාරණය කරා ඒ වරහණ ඉවත් කරලා අපි දැක්කා අපිට cos x පොදු සාධකයක් ඉන්නවා කියලා. එයා එළියට ගත්තා. හේතුව මේ පැත්තේ sin y හිටියට දකුණු අත පැත්තේ ඉන්නේ cos y කෙනෙක්. cos y හදාගන්න අවශ්‍යයි. දැන් මේ පදයටයි පොදු සාධකයක් ඉන්නවා cos y. නැවත cos y කියන සාධකය ඉල්ලනවා. cos y කියන සාධකය පිළිගන්න ගත්තොත් අපිට ලැබෙනවා cos x cos y ධන sin x sin y. මේ ඉන්නේ කවුරුත් නෙවෙයි. cos a cos b ධන sin a sin b. cos a ඍණ b සූත්‍රය මෙතන හැටියට නම් cos x ඍණ y. එහෙනම් මේ ඉන්නේ cos y වාරයක් cos x ඍණ y.
හරි ඔන්න අපිට අපේ RHS පැත්ත දකුණු අත පැත්ත ලැබෙනවා. ඉතාල පොඩි සර්වසාමාන්‍යයක් වුණාට මෙතන ඔයාලට හිතන්න කාරණා ගොඩක් තියෙනවා. ඒක තුල දකුණු අත පැත්තට යද්දී මේ පැත්තේ ඉන්නේ cos x විනවයි වම් අත පැත්තේ ඉන්නේ sin x විනවයි. ඒතර ඒක හදා ගන්නත් අවශ්‍යයි. ඊට අමතරව වම් අත පැත්තේ ඉන්න sin y මෙහෙට යද්දී cos y බවට හදා ගන්නත් ඕනේ. ඒ හිතපෙති බලන්න. ඔයා ත්‍රිකෝණමිතික අනුපාත සහ කෝණ වලට උනේ මොකක්ද කියලා තීරණය කරන්න ඊට පස්සේ ඔයාට අවශ්‍ය පරිදි සූත්‍ර හසුරවන්න. ඒකෙන් පුළුවන් අපිට ඊට අඩු පියවර ගන්නකින් අපිට අවශ්‍ය උත්තරයට යන්න. Right, thank you.